මේ පාරත් ඊවිංස් එකේ අවුරුදු උත්සවයක් තියෙනවාද කියලා අහලා තියෙනවා. ඕක මේ දවස්වල දැන් කට්ටිය ටික ටික අවුරුද්දටනේ සූදානම් වෙන්නේ. ඒකින්ද හැමදාම පන්ති එකේ අහනවා. ඉතින් එක එක පන්ති වල එක එක විදියට දැනුවත් කරනව වෙනුවට මම මේම කාරණයක් කියන්නම්. පුතේ ගිය අවුරුද්දේ ඔයාලා දන්නවා A levels තිබ්බේ නොවැම්බර් මාසේ. එතකොට අප්‍රේල් කියලා කියන්නේ එතකොට නොවැම්බර් කියලා කියන්නේ 11 වෙනි මාසෙනේ. එතකොට අප්‍රේල් කියලා කියන්නේ 4 වෙනි මාසෙනේ පුතේ. ඉතින් එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට මාස 7ක හොඳ කාලයක් තිබුණනේ. ඔයාලා දන්නව ඇති පුතේ ගිය පාර අපි අවුරුදු උත්සවයේ තියෙන එක වෙනුවෙනොත් MCQ 500ක ප්‍රෝග්‍රෑම් එකක් කරා. දවසකට MCQ 5 10 අන්න ඔය විදිහට දාලා ඒකෙනුත් පුතේ වැඩිම MCQ ලකුණු තෝරපු එකෙක් එහෙම නේ අපි ගත්තනේ පුතේ. දීලා එයාලට තෑගිත් දුන්නනේ. දැන් එතකොට මේ මොන දේ කරත් පුතේ දැන් සාමාන්‍යයෙන් අවුරුදු උත්සවය කියලා කිව්වහම අවුරුද්දයි ඒ අවුරුදු උත්සවය වෙනුවෙන් ඔයාලා සමහර වෙලාවට අපි එක දවසක් වෙන් කරාට පුතේ ඔයාලා ඕකට ඇවිල්ලා අම්මෝ ඕකේ වෙන දේවල් ගැන කතා කර කර අවුරුදු මානසිකත්වයෙන්ම දවසක් දෙයක් පුතේ මනෝ ගහනවනේ. ඉතින් මම ඇත්තම කතාව පුතේ දැන් මේ පාර ගත්තාම පුතේ සියන සිද්ධිය තමයි මේ පාර A level තියෙන්නේ ඕගස්ට් වලනේ. එතකොට ඒ කියන්නේ පුතේ 8 වෙනි මාසෙනේ. එතකොට මෙතන ඉඳන් අගෝස්තුත් මුලනේ අනේක. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ඊටාම චූටි කාලයක්. අනිත් එක දැනට මේ තියෙන තත්ත්වයේ හැටියට එක්සෑම් කල් යන්නත් කිසිම සූදානමක් නැත. මොකද A level කල් යනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් ආයේ ඊට පස්සේ තියෙන O level කල් දාන්න වෙනවා. ඒක නිසා කල්යෑමේ තියෙන සම්භාවිතාවය ඊටාම අවමයි. ඉතින් එතකොට මම හිතනවා පුතේ මේ පාර අවුරුදු උත්සවයක් තිබීම මේ පාර විභාගයට යන 2026 අයියලක් කලාට කරන අසාධාරණයක් කියලා. මොකද අපේ මූලික බලාපොරොත්තු අවුරුදු උත්සවයක් කරන ගමන් පන්ති කරන එක නෙමෙයිනේ පුතේ. අපි ඇත්තටම බලාපොරොත්තු උනේ පුතේ අර පන්ති ඉන්න ළමයින්ට අර වැඩ කරලා තියෙන මහන්සිය නැති කරන්න එක දවසක පොඩි විනෝදයක් ලබා දෙන එකනේ. ඉතින් ඒක නිසා ඔක ඉස්සරත් එහෙමයි පුතේ. ඉස්සර අගෝස්තු තිබ්බේ තමයි මුලින්ම අවුරුදු උත්සව මම පටන් ගත්තේ 2010 විතර වගේ. ඊට පස්සේ අවුරුදු 2ක් 3ක් විතර කරද්දි මට තේරුණා ඒක ක්‍රමක්‍රමයෙන් ලොකු වෙන්න ඒක ඉතින් මේ ළමයෙකුට එච්චරම හොඳ දෙයක් නෙවෙයි ඒ විදිහට ලොකු වෙලාවක් ගන්න එක එක දවසක්ම මේකට වෙන් වෙනවනේ. මගේ දවස ගැන වුණත් හිතනවා. ඉතින් ඕක ඊට පස්සේ පුතේ පසු කාලීනව 2014 විතර වගේ වෙද්දි ඕක අවුරුදු උත්සවය කියන නම අයින් වෙලා ඕක අගෝස්තු වලට ගියා එක්සෑම් ඉවර වෙන දවස්වලට. ඒතකොට අගෝස්තු වලට අවුරුදු උත්සවයක් කරන්න බෑනේ පුතේ. ඒක නිකන් ඔඩ්නේ. හරි ඒකින්ද අපි ඒ කාලේ ඔකට දැම්මා මේ සමර් ෆෙස්ට් කියන නම. සමර් ෆෙස්ටිවල් එක කියන එක වෙනුවෙන් සමර් ෆෙස්ට් කියන නම දැම්මා. නම දාලා තමයි ඔහොම කරගෙන යද්දි ඊට පස්සේ පුතේ කොවිඩ් වලින් පස්සේ නැවත පටන් ගනිද්දි එක්සෑම් දිගටම නොවැම්බර් ඔක්තෝබර් ওই වගේ කාලවල වල තිබ්බ නිසා තමයි අපි අවුරුදු උත්සවය කරේ. නමුත් මේ පාරේ දැන් නැවත වතාවක් සාමාන්‍ය ෂෙඩියුල් එකට එන නිසා එතකොට අපි මේ පාර අවුරුදු උත්සවය කරන්නේ නැත. මොකද දරුවෙකුට හානියක් වෙන දෙයක් මම සාමාන්‍යයෙන් හරි දැන් ඉතින් අපිට ඇත්තටම අවුරුදු උත්සවයක් කරන එක ගොඩ දෙනෙක් කතා බහ වෙන මාතෘකාවක් කොහොම. සමහර අය හිතාන ඉන්නවනේ අවුරුදු උත්සව කරන ඉන්න පන්ති වල ළමයි ඉන්නවා කියලා. ඉතින් සරලව මම මේ කියනවා නම් මේ අවුරුදු උත්සවය අපි එතකොට මේ පාර කරන්නේ නැත. ඒ වෙනුවට මෙන්න මෙහෙම දෙයක් කරනවා අගෝස්තු මේ අයියලක් කලාගේ එක්සෑම් ඉවරුනහම ඉවර වෙන දවස් වෙද්දී සාමාන්‍යයෙන් ඉවර වෙලා සතියක් විතර ඇතුළත කාල සීමාව තුළ දවසක ඒ වගේ පොඩි මේ මොකක් හරි ගේම්ස් දාලා ඊට පස්සේ ඔයාලට පොඩ්ඩක් නටන්න සින්දු කියන්න අවස්ථාවක් ලබා දෙන විදිහට යම් දෙයක් කරන්න බලාපොරොත්තුව තියෙනවා. ඒක එතකොට එක්සෑම් ලියපු අයට ඒ ටෙන්ෂන් එක නැති වෙන්නත් හොඳයි. අනිත් එක අගෝස්තු නිවාඩු කාලය කියන්නේ ඔයාලටත් පුතේ සුපිරිම මාසයක්. මොකද නිවාඩු මාස කියන්නේ ඔයාලට වැටෙනවා අමතර පන්ති. දැන් කුරුණෑගල ගත්තොත් ඉරිදා උදේ පන්ති තියෙනවා වගේම බදාදා උදේ 7:00 ඉඳන් 2 විතර වෙනකන් හැම බදාදම තියෙනවා. ඒ කියන්නේ මාසෙට දවස් 8ක් විතර පන්ති තියෙනවා. එතකොට මාසේ ඒ දවස් 8ම විතර පුතේ හොද්දට පන්ති ඉගෙනගෙන ඔයාලට අන්තිම වෙද්දි පුතේ පාන් කියා ගන්න බැරි වෙන මට්ටමක් එනවා. එතකොට ඇයි ෆිසික්ස් උත් එහෙම උගන්වනවා, කෙමිස්ට්‍රිත් උගන්වනවා, බයෝමැත්ස් උත් ID ඒවත් උගන්වනවා. මොකද ඒ අපි ගුරුවරු ඔක්කොම ඒ කාලේ පොඩ්ඩක් ෆ්‍රී. මොකද ඒ හේතුව එක බැච් එකක් නැති වෙනවනේ. ඉතින් එතකොට ඔයාලට ඒකෙන් තමයි පුතේ අපි පාසල් එහෙම අභිබවලා ගොඩාක් ඉස්සරහට යනවා එතකොට. දැන් නම් අපි කොහොමත් ඉස්සරහට ගිහිල්ලා ස්පීක් ක්ලාස් එකේ ඉඳලා. එතකොට ඒ ස්ට්‍රෙස් එක රිලීස් වෙන්නත් එක්ක එතකොට පුතේ අපි අගෝස්තු මාසයේ මේ වගේ දෙයක් කරනවා. ඒ වැඩේ පුතේ හරි ඔයාලට ලස්සනට එන්ජොයි කරන්න පුළුවන් විදිහට
බොහෝ දුරට ගේම්ස් වලටත් වඩා පුතේ ඔයාලට සාමාන්‍යයෙන් හිතන්නකෝ මේ ගොඩක් වෙලා සින්දු කියලා විනෝද වෙලා ඔයාලගේ අර එක්සෑම් ටෙන්ෂන් එක එහෙම නැත්නම් A level ටෙන්ෂන් එක මම කියන්නේ වැඩ කරන ළමයින්ට පොඩි ටෙන්ෂන් එකක් තියෙනවනේ පුතේ. ඉතින් අන්න එයාලට ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා.